සියලු දෙනාම අද සාදරයෙන් පිළිගන්නවා මූවී වයිබ් එකේ වෙතින් අරන් එන වීක් හීරෝ ක්ලාස් 2 පස්වෙනි අවසාන පාර්ට් එක බලන්න. ඉතින් ඔයා කලින් පාර්ට් බලපු නැති කෙනෙක් නම් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් වලින් ගිහින් බලන්න. එහෙනම් channel එක subscribe කරලා වීඩියෝ එකට like එකකුත් දාගෙන අපි යමු අද කතාවේ පැත්තට. බ්ලැක් ජීගේ ඉල්ලීගල් බිස්නස් ගැන ගොඩක් වාර්තා එළියට ගිහිල්ලා එයා සල්ලි ගොඩක් ගසා කන මහා ආත්මාර්ථකාමී නායකයෙක් කියලා රාවයක් යුනියන් එක පුරාම පැතිරිච්ච නිසා අන්තිම සටනට බ්ලැක් ජීගේ ගොඩක් කට්ටිය හැලෙනවා. බ්ලැක් ජීගේ විශ්වාසවන්තම කොල්ල දෙන්න සුන්ජේ වගේම යන් අයි නම් එයත් එක්ක තාමත් ඉන්නවා. ඒ වගේම තවත් සෙට් එකක් මෙතනට ඇවිල්ලා ඉන්න විදිහ අපිට බලාගන්න පුළුවන් වෙනවා. අනිත් පැත්තෙන් හූමන්ගේ සෙට් එකත් එනවා. හොඳම කතාව තමයි හූමන්ට සංජයගේ සහායත් හම්බ වෙනවා. සංජයගේ යටතේ ඒ ඉස්කෝලේ ඉන්න මැරේක් නේ හියෝ කියන්නේ. ඉතින් හියෝ වගේම එයාගේ සෙට් එකත් ඇවිත් හූමන් එක්ක එකතු වෙනවා. එයාලා පරදින්න හිටපු මොහොතේ තමයි මේ සෙට් එක ඇවිත් මෙතනට එකතු වෙන්නේ. හැබැයි සංජය නම් මෙතන පේන්නේ නැහැ. සීවුන් මේ වෙලාවේදී සංජය ගාවට යනවා. සංජය යාගේ සෙට් එක මේ අයට ලබා දුන්න එකට ස්තුති කරන්න. හැබැයි සංජය මේ වෙලාවේදී කියන්නේ එයාට කාගේවත් ස්තුතිය ඕනි නෑ කියලායි. මොකද සංජය කියන්නේ එයාගේ විදියට වැඩ කරන කෙනෙක්. මෙතනදී සංජය කියනවා මට කවුරුත් දිනනවා කවුරුත් පරදිනවා බලාගන්න උවමනා නෑ. මට ඕනි ඔක්කොම ඉවරයක් කරලා දාලා මේකේ තනියම රජ කරන්න. මෙහෙම කියනවත් එක්කම සංජයගේ බොඩිගාඩ් වගේ ඉන්න මේ තඩි ඩයල් එක පිටිපස්සෙන් ඇවිත් සීවුන්න අල්ලගන්නවා. උඹත් අලුතින් ඇවිල්ලා මෙතන වෙනම ගේමක් ගහන්න පටන් ගත්තා. දන්නවද අනාගතේ මට තියෙන ඊළඟ ලොකුම තර්ජනය තමයි උඹ. මෙහෙම කියන සංජය මෙතනින් පිටත් වෙලා යනවා. පේන විදිහට අර තඩියා සීවුන්න ඉවරයක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. සීවුන් තාමත් ආයේ නැති නිසා ජුන්ටේ යනවා සීවුන් කොහෙද බලන්න. ජුන්ටේ මේ වෙලාවේදී දකිනවා අර තඩියත් එක්ක සීවුන් ගහගන්න විදිහ. ජුන්ටේට නම් ගහගන්න බෑනේ. හැබැයි මෙයා ගිහිල්ලා සීවුන්ට උදව් කරනවා. ජුන්ටේත් ඇවිල්ලා පැත්තකින් මුටි ගන්න හින්දා සීවුන්ට වෙලාව අරගෙන කියමු ආයතයක් අරගෙන මේ තඩියට හොඳ ඉන්දකන් නෙලලා දාන්න සීවුන්ට පුළුවන් වෙනවා. ජුන්ටේට හොඳටම ඩැමේජ්. ජුන්ටේ සීවුන්ට කියනවා සටන තියෙන තැනට ඉක්මනට යන්න කියලා. සීවුනුත් ඉක්මනින්ම මෙතනින් පිටත් වෙලා යනවා. හූමන් දැන් මෙයාගේ ටීම් එක ලීඩ් කරන්න පටන් ගන්නවා. අනිත් පැත්තෙන් බ්ලැක් ජී බලාගෙන ඉන්නවා. දෙගොල්ලම සටන පටන් ගන්නවා. සටන ගොඩක් දරුණු විදියට සිද්ධ වෙනවා. හැම එකෙක්ටම ගහන විදිහ තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. සටන පොඩ්ඩක් බලලමින්
හොඳම දෙන්නෙකුත් සෙට් වෙනවා. ඒ තමයි යොන්ටෙක් වගේම යොන්ටෙක්ට මීට කලින් හොඳටම පහර දීපු යන්හයිව. කලින් වතාවේ නම් යන්හයි යොන්ටෙක්ට පහර දුන්නට දැන් යොන්ටෙක් ඔන්න වැඩේට ලෑස්තිලා තමයි ඇවිත් තියෙන්නේ. මුන් දෙන්න මරා ගන්න පටන් ගන්නවා. යොන්ටෙක් මේ වෙලාවේදී මෙයාගේ සුප්‍රසිද්ධ ෆ්ලයින් කික් එක පාවිච්චි කරලා යන්හයිගේ ඔළුවට ප්‍රහාරයක් එල්ල කරනවා. යන්හයි කෙලින්ම බිමට වැටෙනවා. ඊට පස්සේ හැමෝගෙම අවධානය යන්නේ සටන් කරන ගමන් ඉන්න නායකයෝ දෙන්නට. හූමන් බ්ලැක් ජීට වඩා ගොඩක් ශක්තිමත්. ඒත් බ්ලැක් ජී හූමන්ට වඩා ගොඩක් වේගවත්. මේ හින්දම දෙන්නටම එකිනෙකාගෙන් ගොඩක් දරුණු විදිහට ගුටි ගන්න සිද්ධ වෙනවා. ඒත් බ්ලැක් ජී මොලේ කල්පනා කරලා ගහන ෂොට්ස් වලින් හූමන්ට ලොකු ඩැමේජ් එකක් වෙනවා. අන්තිමට නොහිතපු වෙලාවක බ්ලැක් ජී එල්ල කරන ෂොට් එකක් හින්දා හූමන් කලන්තේ දාලා බිමට ඇදගෙන වැටෙනවා. තමන්ගේ ලොක්කා දින්න එක දැකලා හැමෝම කෑ ගහන්න පටන් ගන්නවා. හූමන්ගේ සෙට් එකේ අයත් අඳුන් කුඳුන් වෙලා බලාගෙන ඉන්නවා. බ්ලැක් ජී මේ වෙලාවේදී කෑ ගහලා තවත් චණ්ඩි ඉන්නවා නම් ඉස්සරහට වරෙන් කියලා හැමෝටම අභියෝග කරන්න පටන් ගන්නවා. මෙන්න මේ වෙලාවේදී අතට නකල් එක්කුත් දාගෙන ඉස්සරහට ඉන්නේ අපේ ඩයල් එක සියුන්. සියුන්ටත් බ්ලැක් ජීගෙන් මුලින්ම ගුටි ගන්න තමයි සිද්ධ වෙන්නේ. හැබැයි සියුනුත් වැඩේ අතාරින්නේ නැහැ. මෙයා කෙලින්ම බ්ලැක් ජීගේ කකුල ටාගට් කරගෙන දිගටම කකුලට පහර දෙන්න පටන් ගන්නවා. අන්තිමට කොහොම හරි මේ දෙන්නම බිමට වැටෙනවා. සියුන් ඉක්මනටම නැගිටලා ඇවිත් අර නකල් එකෙන් එක දිගට බ්ලැක් ජීගේ බඩට පහර දෙන්න පටන් ගන්නවා. හැබැයි බ්ලැක් ජී එයාගේ පවර්ෆුල් ෂොට් එක සියුන්ට ගහනවා. ඊට පස්සේ සියුන්ට එක දිගට පයින් පහර දෙන්න පටන් ගන්නවා. බ්ලැක් ජී හදන්නේ දැන් සියුන්න ඉවරයක් කරලා දාන්න. හැබැයි ඊළඟ තප්පරේදී මෙතනට නැගිටලා ආපු හූමන් බ්ලැක් ජීට එයාගේ පවර්ෆුල් පන්ච් එක එල්ල කරනවා. බ්ලැක් ජීගේ ඔළුව මේක නිසා ඇඹරිලා යනවා. ඒත් එක්කම දෙවෙනි ෂොට් එකත් ගහනවා. මේකෙන් නම් බ්ලැක් ජීට තවදුරටත් සිහිය තියාගෙන ඉන්න වෙන්නේ නෑ. එයා කෙලින්ම බිමට ඇදගෙන වැටෙනවා. හූමන් ඊට පස්සේ කියනවා ඔන්න එහෙනම් අන්තිමට යුද්ධය ඉවරයි කියලා. කොහොම හරි ওই විදිහට තමයි සටන ඉවර වෙන්නේ. කොල්ලෝ සෙට් එක ආපහු තමන් ආව පැතිවලට යන්න පටන් ගන්නවා. අපේ කට්ටිය යද්දී කලින් අතන දාලා ආපු ජොන්ටේවත් මෙයාට හම්බ වෙනවා. මාසයක් ගියාට පස්සේ හැමදේම සාමකාමී තත්ත්වයට පත් වෙනවා. දැන් ඉස්කෝලේත් ගොඩක් සාමකාමී. ඉස්කෝලේ ළමයින්ගේ විනය පරීක්ෂා කරන විනය බාර ශිෂ්‍යයා විදිහට වැඩ කරන්නේ අපේ හියෝ. කලින් අනිත් අයට වද දීදී හිටියට දැන් නම් මිනිහා ඉස්කෝලේ ළමයින්ගේ ආදරේ දිනාගෙන තමයි තියෙන්නේ. යූනියන් එක සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා යනවා. බ්ලැක් ජීට මොනවා වුණාද කියලා කවුරුත් දන්නේ නැහැ. එක දවසක් සියුන් මෙයාගේ යාළුවොත් එක්ක ඉද්දි මෙයාට කෝල් එකක් එනවා. ඊට පස්සේ කොල්ලෝ ඔක්කොම පණ කඩාගෙන දුවන විදිය බලාගන්න අපිට පුළුවන් වෙනවා. මේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි සියුන්ගේ හොඳම යාළුවා සූහෝට ඔන්න සීය ඇවිල්ලා. සියුන් ගිහින් සූහෝ එක්ක කතා කරනවා. සූහෝට ඇත්තටම කලින් වෙච්ච දේවල් වල හරි මතකයක් නැහැ. සූහෝ කියනවා මට තමුසේ වගේ අපතේ එක්ක හොඳට දැකලා පුරුදුයි කියලා. සියුන් ඇස්සල කඳුළු පුරවගෙන ඔව් මටත් තමුසේ හොඳට දැකලා පුරුදුයි. අපිට දැන් ආපහු හැමදේම අල්තින් පටන් ගන්න පුළුවන් කියලා සූහෝට කියනවා. ඒත් ඉතින් අඳුර කියන දේ හැමදාම යටපත් වෙලා තියෙන්නේ නැහැ. අපිට බලා ගන්න පුළුවන් වෙනවා චෝයි ගාවට යන සංජේ අවුට්සයිඩ් ගෑන්ග්ස්ටර්ස්ලත් එක්ක ඉස්කෝලේ ළමයි සම්බන්ධ කරලා යූනියන් එක ආපහු පටන් ගන්න අවසරය ඉල්ලන විදිය. චෝයි මේ වෙලාවේදී සංජයට මේකට අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම එයා මෙතනදී අහනවා බ්ලැක් ජී ගැන ආරංචියක් තියෙනවද කියලා. සංජය කියන්නේ බ්ලැක් ජී ගැන කිසිම දෙයක් එයා දන්නේ නැහැ කියලා. අන්තිම සීන් එකෙන් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ අපේ යාළුවෝ වගේම ඉස්කෝලේ ළමයි එක මල ගෙදරකට ඇවිල්ලා ඉන්න විදිය. ඉතින් මේ මල ගෙදර වෙන කාගේවත් නෙවෙයි මේ බ්ලැක් ජීගේ මල ගෙදර. අනිත් අයට වඩා හූමන් මෙතනදී හයියෙන් කෑ ගහලා අඬනවා. මොකද බ්ලැක් ජී කියන්නේ හූමන්ගේ හොඳම යාළුවා. එයා මේ විදියට නරක දේවල් වලට සම්බන්ධ වෙලා හිටියේ නැත්තම් මේ යාළුවෝ හතර දෙනා එක්කලා ඉන්න ඕනි තවත් යාළුවෙක් තමයි බ්ලැක් ජී කියලා කියන්නේ. බ්ලැක් ජී කියන්නේ නරක දේවල් කරපු කෙනෙක් නෙවෙයි. එයා අසරණ අනාථ ළමයින්ට ගොඩක් උදව් උපකාර කරලා තියෙනවා. ඉතින් ওই විදිහට තමයි මේ සුබිරිම සීරීස් එක කතාව අවසන් වෙන්නේ. ඊළඟට තවත් සුබිරි 2026 අලුතින් ආපු කොරියන් සීරීස් එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.